අද අපි බලමු රසවත් මාළු මිරිස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම තෙල් රත් කරලා අපි අපයට ස්වල්පයක් එකතු කරනවා. ඊළඟට ලුණු, සුදු ලුණු, කරපිංච, එකතු කරලා මාළු මිරිස් එකතු කරනවා. මේක ටිකක් තෙලේ තැම්බෙනකොට අපි තක්කලිත් එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්න. කහ කුඩු, බැදපු තියෙන කහ කුඩු, මිරිස් කුඩු එකතු කරලා මිශ්‍ර කරන ගමන් අපි පොල් කිරි ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. මේක තික් කරි එකක් වෙන ගොඩාක් කිරි දාගන්නේ නැහැ. පොල් කිරි කෝප්ප භාගයක් විතර එකතු කරගන්නවා. දැන් මේක හොඳින් මිශ්‍ර කරලා තැම්බිලා තික් කරි එකක් වෙනකන් ලිපේ තියාගන්න. දැන් අපේ කරි එක ලෑස්ති.